හොලිවුඩ් මාර්ෂල් ආර්ට් මූවිස් ගැන කතා කරද්දි කතා නොකරන් බැරි චරිතයක් තමයි ස්කොට් ඇඩ්කින්ස් කියලා කියන්නේ. ස්කොට් ඇඩ්කින්ස් කියන නමට වඩා බොයිකා කියන නමින් තමයි ගොඩක් අය මෙයාව වඳුරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ස්කොට් ඇඩ්කින්ස් කියන මේ අති දක්ෂ සටන් ශිල්පියා ගැන එතරම් ප්‍රසිද්ධ නොවුණු කාරණා කීපයක් ගැනයි. සටන් කලාවට පිවිසීම. වයස අවුරුදු 10 දී පමණ ජූඩෝ සටන් කලාවෙන් ස්කොට් ඇඩ්කින්ස් තම මාර්ෂල් ආර්ට් ජීවිතය ආරම්භ කරනු ලැබුවා. පසුව ටයිකොන්ඩෝ, කික් බොක්සින්, කරාටේ, වූෂු වගේ විවිධ සටන් කලාවන් ඉගෙනගෙන තිබෙනවා. මේ හේතුව නිසාම ඔහුගේ ෆයිට් සීන් වල විශේෂයෙන්ම අලංකාර පාපහරවල් බලා ගන්න පුළුවන්. ස්කොට් ඇඩ්කින්ස්ට ටයිකොන්ඩෝ වල බ්ලැක් බෙල්ට් එකක් තිබෙන බවද සඳහන් වෙනවා. ශේත්‍රයට අවතීර්ණ වීම. ඉතින් ඔහුම යද්දී ස්කොට් ඇඩ්කින්ස්ට මේ අතරම රංගනය සඳහාද දැඩි උනන්දුවක් තිබුණා. 1990 අගභාගයේදී ඔහු හොංකොං ඇක්ෂන් සිනමා කියන ඔඩිෂන් එකට සහභාගී වී තිබෙනවා. මෙතනදී මොහුගේ දක්ෂතා දැකපු ඩිරෙක්ටර්ස්ලා මොහුට විවිධ සටන් චිත්‍රපටවල සුළු චරිත ලබා දෙනවා. තමන්ට ලබා දුන් අවස්ථාවන් උපරිම ප්‍රයෝජනයට ගත් ස්කොට් ඇඩ්කින්ස්ට ඔහුගේ දක්ෂතාවය නිසාම හොලිවුඩය සඳහා අවතීර්ණ වීමට අවස්ථාව ලැබෙනවා. ඔහු රංගනයෙන් දායක වූ පළමු හොලිවුඩ් චිත්‍රපටය තමයි 2003 දී තිරගත වූ ද මෙඩැලියන් චිත්‍රපටය. මෙහිදී ඔහුට ලැබෙන්නේ සුළු චරිතයක්. පසුකාලීනව අන්ලීස්ඩ්, ද පින්ක් පැන්තර් වගේ හොලිවුඩ් චිත්‍රපටවල ඔහුට රඟපෑමට අවස්ථාව ලැබුණා. ටර්නින් පොයින්ට් එක. 2006 වර්ෂයේදී ස්කොට් ඇඩ්කින්ස්ගේ සිනමා දිවිය වෙනස් කරපු ෆයිටින් රෝල් එක හම්බුණා. ඒ තමයි අපි කවුරුත් දන්න අන්ඩිස්පියුටඩ් ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් චිත්‍රපටයේ යුරී බොයිකා කියන රුසියන් ප්‍රිසන් ෆයිටර්ගේ චරිතය. ස්කොට් ඇඩ්කින් විසින් මෙම චරිතයට කොතරම් සාධාරණයක් කරාද කිවහොත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඔහු රුසියානු ඇක්සෙන්ට් එක පවා දක්ෂ ලෙස අනුකරණය කරනවා. සාමාන්‍යයෙන් රුසියන් වගේ භාෂාවක ඇක්සෙන්ට් එක ඉගෙන ගන්නවා කියන්නේ තරම් ලෙහෙසි පහසු කාරණාවක් නන් නෙවෙයි. ඉන් පසුවද තිරගත වූ අන්ඩිස්පියුටඩ් චිත්‍රපට තුනේම ප්‍රධාන චරිතයට පනපෝපු ස්කොට් ඇඩ්කින්ස් ලෝකේ පුරාම බොයිකා කියන නමින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. හොලිවුඩේ විලන්ගේ චරිතය ලැබුණු අවස්ථා. සාමාන්‍යයෙන් අන්ඩිස්පියුටඩ් චිත්‍රපටයේ හීරෝ කෙනෙක් වගේ දැක්කට ඇත්තෙන්ම ස්කොට් ඇඩ්කින්ස්ට ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටවල ලැබුණේ විලන්ගේ චරිතය. උදාහරණ විදිහට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයේ ලූෂන් චරිතය, The Expendables 2 චිත්‍රපටයේ හෙක්ටර්ගේ චරිතය වන්න පුළුවන්. විශේෂයෙන් ඔහුට විලන් රෝල් එක ලැබෙන්න ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ඇග්‍රසිව් ලුක් එක බලපානු ලැබුවා. සටන් කලාවට පිවිසීමට ඉන්ස්පිරේෂන් එක. ස්කොට් ඇඩ්කින්ස් කියලා තියෙනවා ඔහුට මාර්ෂල් ආර්ට් කරන්න ඔහු කුඩා කල නරඹපු බෲස් ලී, ජැකී චෑන් වගේ ඇක්ටර්ස්ලාගේ චිත්‍රපට ප්‍රධාන හේතුවක් වුණා කියලා. කුඩා කල සිටම ඔහුට සටන් කලාව සහ සිනමාව එකිනෙකට සම්බන්ධ කරන්න ලොකු උවමනාවක් තිබුණා කියලා ඔහු ඉන්ටර්විව්ස් වලදී පවසලා තිබෙනවා. ස්කොට් ඇඩ්කින්ස්ගේ ජිම්නාස්ටික් බෑග්ග්‍රවුන්ඩ් එක. සටන් කලාවට අමතරව ස්කොට් ඇඩ්කින්ස් ජිම්නාස්ටික් තුලද අති දක්ෂයෙක් බව සඳහන් වෙනවා. මේ හේතුව නිසාම ඔහුගේ ෆයිට් සීන් වල ස්පිනින් කික්ස්, ජම්ප්, ස්ප්ලිට් කික්ස් වගේ පහරවල් හරිම ස්මූත් විදිහට බලා ගන්න පුළුවන්. ඔහු සඳහන් කරලා තිබෙනවා ඔහු පුහුණු වීම් වලදී ස්ට්‍රෙන්ත්, මොබිලිටි, කාඩියෝ වගේ අංශ බැලන්ස් කරලා මේන්ටේන් කරන බව. රියල් ලයිෆ් පර්සනැලිටි එක. සිනමාව තුළ විලන් කෙනෙක් වුණත් ස්කොට් ඇඩ්කින්ස් කියන්නේ ඇත්ත ජීවිතේ හරිම කාම්, රෙස්පෙක්ට්ෆුල් කැරක්ටර් එකක්. විශේෂයෙන්ම ඔහු තමන්ගේ පර්සනල් ලයිෆ් එක ප්‍රයිවට් තියාගන්න කැමති පුද්ගලයෙක් බව ඉන්ටර්විව්ස් වලදී සඳහන් කරලා තිබෙනවා. ස්කොට් ඇඩ්කින්ස් නිතරම වගේ රියල් ලයිෆ් එකේදී ඩිසිප්ලින්, හාඩ් වර්ක්, කන්සිස්ටන්සි වගේ දේවල් ගැන නිතරම කතා කරන පුද්ගලයෙක්. හොඳයි, එහෙමනම් අද අපි කතා කරේ අපි හැමෝම ආදරය කරන සුපිරි සටන් නළු ස්කොට් ඇඩ්කින්ස් ගැන. වීඩියෝ තුල අන්තර්ගත නොවුණු විශේෂ කාරණා ඔබ දන්නව නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එසේනම් මේ සූදානම අදට ඔබෙන් සමුගෙන යන්න. තවත් මෙවැනි සටන්කාමී වීඩියෝක් තුලින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.